තරඟ විභාගයක් සඳහා අනිවාර්යයෙන් පැමිණෙන IQ පේපර් එක අනිවාර්යයෙන්ම තර්කන ගැටලුවක් ඇතුළත් වෙන්න පුළුවන්. ඒ තර්කන ගැටලුව නිවැරදිව ලේසියෙන්ම හදන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙනවා. ඒ ක්‍රමය භාවිතා කරලා තර්ක ගැටලුව නිවැරදිව සරලව විසඳන්න පුළුවන්. නැත්නම් ගැටලුව විසඳීමේදී පැටලී සාගත භාවයත් එක්ක කාලය මදි වීමෙන් ගාන හදාගන්න බැරි වෙනවා. මේ ක්‍රමය ක්‍රමයෙන් හදනකොට හරිම ලේසිව සරලව ගාන හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද ගාන හදන්නේ කියලා. මේ තියෙන්නේ තරඟ විභාගයක් සඳහා පැමිණෙන්න පුළුවන් තර්කන ගැටලුවක්. මේකේ තියෙනවා සුනි, සිත්, සැක් හා සසෙන් යන අය එකම ආයතනයක සේවය කරන්නන් වන අතර ඔවුන් සුරතලියට සිය නිවසෙහි හාවෙක් හා බල්ලෙක් ඇති කරනු ලබයි. ඔවුන් එක් තැනැත්තා ඇති කරන හාවාගේ නම අනිත් දෙදෙනාගේ නම් වලින් එකක් වන අතර, ඒ කියන්නේ තමාගේ හාවගේ හරි බල්ලගේ හරි නම තමාගේ නම නෙමෙයි වෙන තුන් දෙනාගෙන් එකක් වෙනවා කියලා තමයි කියන්නේ. එකම නම සහිත හාවන් දෙදෙනෙක් හා බල්ලන් දෙදෙනෙක් ඉන්න බෑ. එකම නම් තියෙන හාවන් දෙන්නෙක් ඉන්නත් බෑ. බල්ලන් දෙන්නෙක් ඉන්නත් බෑ. නොසිතී සසෙන්ගේ හාවා සහ සුනීගේ බල්ලා සැක් නැමැති බල්ලාගේ නම ඇත්තෝ ඒ දත්තයක් දීලා තියෙන්නේ. සිත්ගේ හාවාගේ නම සසෙන් නම් ඒකත් දත්තයක්. අපි බලමු මේ දත්තයන් ටික අරගෙන කොහොමද ගාන සරලව හදන්නේ කියලා. ගාන ඉන්නේ පුද්ගලයන් 4 දෙනයි. ඒ 4 දෙනාට කැපෙන විදිහට අපි බබුවක් ගන්නවා. එහෙනම් පුද්ගලයන් 4 දෙනා ඉඳලා 4 දෙනාට කැපෙන විදිහට බබුවක් ගන්නවා. දැන් හාවුත් කියලා කණ්ඩයක් ඉන්නවා, බල්ලොත් ඉන්නවා. ඒකින්ද මේක දෙකට වෙන් කරගන්නවා. මේ හාවුයි බල්ලොයි කියලා බල්ලන් කියලා කාණ්ඩ දෙකක් ඉන්න හින්දා මේ පැත්තේ හාවන් මේ පැත්තේ හාවන් මේ පැත්තේ බල්ලන්. දැන් මේ හාවන්ටයි බල්ලන්ටයි ඉන්න පුළුවන් නම් 4යි තියෙන්නේ. අර ගාන දීලා තියෙනවා සුනී, සිත්, සැක් හා සසෙන් කියන 4 දෙනාගේ නම් වලින් තමයි හාවයි බල්ලෝ ඉන්නේ. ඒකින්ද මේ පැත්තත් කොටස් 4කට බෙදා ගන්නවා. මේ පැත්ත බල්ලන්ට නම් වෙන්න පුළුවන් 4 විදිහටයි. අර දීලා තියෙන නම් 4න් එකක් තමයි මේ බල්ලන්ට ඉන්න පුළුවන්. ඒකින්ද මේ පැත්තත් කොටස් 4කට බෙදා ගන්නවා. දැන් අපිට මෙතන පැටලෙන්න පුළුවන් හාවන් සහ බල්ලන් කියලා. මේ දෙක වෙන වෙන තැන අපි පොඩ්ඩක් පැටලෙන්න නැති වෙන්න මෙහෙම එකක් දාගන්න, පැටලෙන්න නැති වෙන්න. දැන් අපි නම් ටික දාගන්නවා. නම් ටික දාගන්න ඕන සුනි, සුනි කියලා එකක් ඉන්නවා. ඉංග්‍රීසියෙන් දාගන්න සිංහලෙන් නම් තියෙන්නේ සුනි, සිත් කියලා කෙනෙක් ඉන්නවා. සැක් කියලා කෙනෙක් ඉන්නවා. සසෙන් කියලා කෙනෙක් ඉන්නවා. ඔය නම් 4 එකක් තමයි හාවන්ට ඉන්න පුළුවන්. ඊට පස්සේ අයිම බල්ලන්ටත් ඉන්න පුළුවන් සුනි කියන නම, තමයි සිත් කියන නම ඉන්න පුළුවන්. සෙක් කියන නම ඉන්න පුළුවන්. සසෙන් කියන නම ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒ අදාළ පුද්ගලයන්ගේ නම් ටික අනුව මේ පැත්තෙන් දාන්න ඕන. ඒ පුද්ගලයාට අදාළ බල්ලගේ නම හා හාවගේ නම හොයාගන්න පුළුවන් නේද? ඒකින්ද සුනි ඉන්න, සිත් ඉන්න, සෙක් ඉන්න, සසෙන් ඉන්න. දැන් මම පොඩ්ඩක් ගහලා ඉවරයි. තෙන්දමතේ සසෙන් කියලා ඉන්න. දැන් ගාන කියනවා තමාගේ නම තමා ඇති කරන හාවගේ හරි බල්ලගේ නම තමා ඇති කරන අනිත් හාවගේ හරි බල්ලගේ නම අනිත් තුන් දෙනාගෙන් එකක් වෙනවා. ඒ කියන්නේ තමාගේ නම තමාගේ හාවටවත් බල්ලටවත් දෙන්න බෑ. එහෙනම් සුනීගේ හාවගේ නම සුනී වෙන්න පුළුවන්ද? බෑනේ. ඒකින්ද එතෙන්ට අපි කතරයක් දාගන්න. එහෙනම් සුනීගේ බල්ලට සුනී කියලා නම වෙන්න පුළුවන්ද? බෑනේ. ඒ වුණොත් සුනී කතා කරද්දී සුනීට කවුරු හරි කතා කරද්දී බල්ලත් වෙනවා සුනීත් කතා කරනවා. ඒක වෙන්න බෑනේ. එහෙනම් හාවට සිත් කියන කෙනාගේ හාවට සිත් කියලා දෙන්න පුළුවන්ද? එහෙම දෙන්න බෑ. එහෙනම් එතෙන්ට කතරයක් දාගන්නවා. සිත් කියන පුද්ගලයාගේ බල්ලට සිත් කියලා නම දෙන්න පුළුවන්ද? ඌට දෙන්නත් බෑ.
එහෙනම් සික් කියන පුද්ගලයාගේ හාවට සික් කියන නම දෙන්න බෑ. එතෙන්ටත් කතිර. සික් කියන පුද්ගලයාගේ බල්ලට සික් කියන නම දෙන්නත් බෑ. එතෙන්ටත් කතිරේ. හරිනේ. ඊට පස්සේ සසෙන් කියන පුද්ගලයාගේ බල්ල හාවට සසෙන් කියන නම දෙන්නත් බෑ. සසෙන් කියන පුද්ගලයාගේ බල්ලට සසෙන් කියලා නම තියන්නත් බෑ. එහෙනම් ඒ ටික හරි. ඊට පස්සේ ගන්න කියනවා සසෙන්ගේ හාවා සහ සුනීගේ බල්ලා. ඒ කියන්නේ සසෙන්ගේ හාවයි සසෙන්ගේ හාවා. මෙන්න සසෙන්ගේ හාවා සහ සුනීගේ බල්ලා. සසෙන්ගේ හාවා සහ සුසීගේ බල්ලා සුනීගේ බල්ලා සෙක් කියන අයගේ නම ඇත්තෝ වෙනවා. සෙක් කියන අයගේ නම ඇත්තෝ වෙනවා. ඒ නම තියෙන කට්ටිය එහෙනම් සසෙන්ගේ හාව කවුද? සෙක් කියන නම තියෙන කෙනා වෙනවා. එහෙනම් සෙක් කියන නම තියෙන කෙනා වෙනවා. ඒක නිසා අපි එතෙන්ට හරියක් දාගන්න. ඊට පස්සේ කියනවා සුනී පුද්ගලයාගේ බල්ලා සෙක් කියන නම තියෙන කෙනා වෙනවා. එහෙනම් සුනීගේ බල්ලගේ නම සෙක් වෙනවා. සුනීගේ බල්ලගේ නම සෙක් වෙනවා නම් මේ කාගේවත් නම ඉන්න බෑනේ. සුනීගේ බල්ලගේ නම සෙක් කියලා. එහෙනම් මේවා කතිර වෙනවා. අනිත් නම වෙන්න බෑ සුනීගේ බල්ලට. සුනීගේ බල්ලට සෙක් වෙනවා නම් සුනීගේ බල්ලගේ නම සෙක් නම් අනිත් කාගේවත් බල්ලන්ට සෙක් වෙන්න බෑ. මේකේ කියනවා එක නමකින් එන්න පුළුවන් එක් බල්ලෙකුයි එක් කාවෙකුයි විතරයි. එහෙනම් මේ කාටවත් තවත් සෙක් කියලා නමක් තියෙන බල්ලෙක් ඉන්න බෑ. ඒකට කතර දාන්න. දැන් සසෙන්ගේ හාවා සෙක් වුණානේ. සසෙන්ගේ හාව සෙක් වෙච්ච නිසා අනිත් කාගේවත් හාවන්ට සෙක් කියලා නමක් තියෙන්න බෑ. එහෙනම් ඒ ටිකට කතර වෙනවා. ගාන කියලා තියෙන එක නමකින් ඉන්න පුළුවන් හාව එක්කෙනාටයි බල්ලෝ එක්කෙනාටයි කියලා. එහෙනම් සසෙන්ගේ හාවගේ නම සෙක් වුණා නම් මේ නම් වලට කතර දාන්න වෙනවා. මේ නමින් හාවෙ ඉන්න බෑ. එයාට එහෙනම් ඒ ටිකත් හරි. ඊට පස්සේ ගාන කියනවා සිට්ගේ හාවාගේ නම සසේන. සිට්ගේ හාවාගේ නම මෙයාගේ හාවගේ නම සසෙන් වෙනවා. සිට්ගේ හාවාගේ නම සසෙන් වෙනවා. එහෙනම් සිට්ගේ හාවාගේ නම සසෙන් වෙනවා නම් සිට්ගේ හාවාගේ නම සසෙන් නම් මෙතෙන්ට හරියක් දාගන්නවා. එහෙනම් සිට්ගේ හාවාගේ නම සසෙන් නම් සිට්ගේ නම මේවට කතේ දාන්න වෙනවා. සුනී කියලා හාවෙක්ලට නෑ සසෙන් තමයි යගේ හාවගේ නම. එහෙනම් සිට්ගේ හාවාගේ නම සසෙන් නම් සසෙන් කියන නමින් තවත් හාව වෙන්න බෑ. අර වගේම තමයි ඒකත් ගානේ කියලා තියෙනවා. එහෙනම් සිට්ගේ හාවාගේ නම සසෙන් නම් එයාගේ බල්ලගේ නම සසෙන් ඉන්න බෑනේ. එහෙනම් දෙන්නටම එක නම ඉන්න බෑ. ඒකින්ද එතෙන්ට කතරයක් එනවා. දැන් මේ කොටු තුනටම කතර ඇවිල්ලා. මෙන්න මේ කොටු තුනේම කතර ඇවිල්ලා. මේ කොටු තුනේම කතර ඇවිල්ලා. කතර ඇවිල්ලා නම් ඒ නම් එකක්වත් එයාට දාන්න බැරි නම් තව එක කොටුවක් හිස් තියෙන්නේ. ඒක නිසා එයාගේ බල්ලගේ නම සිට් වෙන්න ඕන. එයාගේ බල්ලගේ නම සිට් වෙන්න ඕන. අර ඔක්කොම කතර වෙච්ච එක තමයි එහෙම සිට් වෙන්න ඕන. හරිනේ. එහෙනම් සුනීගේ හාවගේ නම සිට් නම් මේ කාටවත් සිට් නමින් හාව වෙන්න බෑ. එහෙනම් ඒවට කතර එනවා. ඊට පස්සේ ආයිමත් මේ තුන කතර වෙලා තියෙනවා. මේක විතරයි හිස් තියෙන්නේ. ඒක නිසා මේකට හරියක් දාන්න. ඊට පස්සේ දැන් හාවන්ගේ නම් ටික හරි. ඊට පස්සේ මේ බල්ලන්ගේ නම් වලට යනවා. එතෙන්ට ගියාට පස්සේ මෙතන තියෙනවා බල්ලගේ කොටු තුනම බල්ලන්ගේ නම් වල කොටු තුනම කතර වෙලා තියෙනවා. එහෙනම් ඒ නම් එකක්වත් බල්ලට නැත්නම් අනිවාර්යෙන් එන්න වෙන්නේ සුනී කියන නම තමයි සිට්ගේ බල්ලට එන්න වෙන්නේ. සිට්ගේ බල්ලට සුනී කියන නම තමයි එන්න වෙන්නේ. එහෙනම් ඒකට හරියක් දාන්න. ඒකේ සුනීගේ බල්ලගේ නම සිට්ගේ බල්ලගේ නම සුනී නම් තවත් සුනී කියන නමින් බල්ලෝ ඉන්න බෑ. ඒ බල්ලා ඉන්නේ සිට්ට. එහෙනම් මේවා කතර දාන්න. ඒ ටික කතර දැම්මට පස්සේ ආයිමත් මේ තුනම කතර වෙනවා. මේ තුනම කතර වෙන නිසා එයාට එන්න පුළුවන් සිට් කියන නම විතරයි. ඒක නිසා එයාට එන්න පුළුවන් සිට් කියන නම විතරයි. අනිත් තුනටම කතර වෙච්ච හින්දා සසෙන්ගේ බල්ලගේ නම සිට් කියලා දාන්න. මේකට දානවා. එතකොට සිට් කියන නමින් තවත් බල්ලෝ ඉන්න බැරි හින්දා මේකට කතර දාන්න. ඉවරයි. දැන් මෙතන කොටු තුනම කතර වෙච්ච නිසා මේකට හරියට දාන්න. හරිම සරලයි. මේම හදද්දි ගාන හරිම ලේසියෙන් ඉක්මනට හදා ගන්න පුළුවන්. නැත්තම් වෙලාව මදි වෙලා කලබල වෙලා ගාන හදා ගන්න බැරි වෙනවා. මෙහෙම හදද්දි පැටලෙන්නෙත් නැහැ. උත්තර ටික ගන්නත් පුළුවන්. පේපරේ කොට දා ගන්න පුළුවන්. ඒක නිසා දැන් ප්‍රශ්න ටිකට උත්තර ගන්න හරිම ලේසියි. පළවෙනි එක අහනවා සුනීගේ හාවාගේ නම කොහොමද? සුනීගේ හාවාගේ නම එන සුනීගේ හාවාගේ නම හරිය දාලා තියෙන තැන සුනීගේ හාවාගේ නම මෙන්න තියෙන සිට්. උත්තරේ සිට්. සුනීගේ හාවාගේ නම සිට්.
පළවෙනි එක උත්තරේ සිට්. මම මේක හදන්න කලින් ඔයාලා කලින් හදන්න try කරලා බලන්න උත්තරේ ගන්න පුළුවන්ද කියලා. එහෙම බැරි නම් try කරලා වීඩියෝ එක බලන්න අල්ලගන්න පුළුවන්. ඊට පස්සේ සසෙන්ගේ බල්ලාගේ නම මොකක්ද අහනවා. සසෙන්ගේ බල්ලාගේ නම සසෙන් ඉන්නවා. සසෙන්ගේ බල්ලාගේ නම අහනවා. හරිය තියෙන තැන සිට්. සසෙන්ගේ බල්ලාගේ නම සිට්. ඊට පස්සේ සසෙන් නැමැති බල්ලාගේ හිමිකරු කවුද? සසෙන් නැමැති බල්ලාගේ හිමිකරු. මෙන්න සසෙන් නැමැති බල්ලා. සසෙන් නැමැති බල්ලාගේ හිමිකරු. මෙන්න මෙතන තමයි හරිය තියෙන්නේ. සසෙන් නැමැති බල්ලාගේ හිමිකරු. එහෙනම් ඒක කෙලින්ම ගියාට පස්සේ සෙක් තමයි හිමිකරු. උත්තරේ සෙක්. උත්තරේ සෙක්. ඊට පස්සේ අහනවා සිට් නැමැති හාවා හිමි කාටද? සිට් නැමැති හාවා. සිට් නැමැති හාවා හිමි කාටද අහනවා. මෙන්න සිට් තියෙන හාවා මෙන්න හිමි සුනීට. සුනීට තමයි සිට් නැමැති හාවා හිමි. ඊට පස්සේ සිට්ට හිමි සතුන් දෙදෙනා කවුද? ඊට පස්සේ අහනවා සිට්ට හිමි සතුන් දෙදෙනාගේ නම් මොකක්ද කියලා අහනවා. සිට්ට ආයිති සතුන් දෙදෙනාගේ නම් මොකක්ද කියලා අහනවා. මෙන්න සිට් සතුන් දෙදෙනා හාවගේ නම සසෙන් වල්ලගේ නම සුනි. උත්තරේ ඒක. හරිම ලේසි. අපි මේ මාදද්දී උත්තරේ හරිම ලේසියෙන් ගන්න පුළුවන්. පැටලෙන්නේ නැහැ. කාලයක් ඉතුරු වෙනවා. ඊටු ප්‍රශ්න ටිකට සරලව මුහුණ දෙන්න පුළුවන්. අපි මේ වගේ තව මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.